ආයිබෝවන් හිරුදෙවිඳුගේ දේශීය ලෙස හැඳින්වෙන ජපානයේ එහි සකුරා පුෂ්ප සෞන්දර්යය, ෆුජි කන්දේ උත්කර්ෂවත් දර්ශනය, උසස් සංස්කෘතිය සහ නවීන තාක්ෂණය හරහා ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත. එහෙත් මේ සියල්ල පිටුපස ජපානයේ සැඟවුණු අභිරහසක් වෙයි. ජපානයේ යෝෂිමා දූපත සහ ගුවන් මතට පිහිටි මාඕ සාගරයේ හෙවත් යක්ෂයාගේ ත්‍රිකෝණය ලෙස හඳුන්වන මෙම ප්‍රදේශයේ පැරණි නාවිකයන්ගේ හදවත් බියෙන් පුරවා තැබීමට සමත් විය. ඩ්‍රැගන් ත්‍රිකෝණය ලෙසද හැඳින්වෙන මෙම සාගර කලාපය අද වනතෙක් විද්‍යාවට පවා පැහැදිලි කළ නොහැකි අභිරහස් සිදුවීම් රැසකට නිර්මාණය වී ඇත. නාවික යාත්‍රා ගිල දැමූ ගුවන් යානා නිහඬ කළ මිනිසුන් අතුරුදහන් වූ මෙම සාගරපතේ සැඟවුණු චුම්බක බලයක්සේ අදද මුහුදු තරණය කරන නාවිකයන්ගේ සිහින රටාව වෙනස් කරමින් සිටී. බර්මියුඩා ත්‍රිකෝණය මෙන්ම මේද ලෝකයේ මරණීය ත්‍රිකෝණ අතරින් එකක් ලෙස අභිරහස් කතාන්දර සහ ජනප්‍රවාද ගණනකට මුල් වී ඇත. සුන්දරත්වය සහ භීතිය එකට ගැට ගැසුණු ප්‍රහෙලිකා සහ අභිරහස් වලින් පිරි මෙම සාගර කලාපය පවතින ලෝකයේ අඳුරතම රහස් වලින් එකක් ලෙසිනි. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. අපි යමු වීඩියෝ එකට. පුරාණ ජපාන් නාවිකයන් මෙම ප්‍රදේශයේ මානව උමිහෙවත් යක්ෂයන්ගේ මුහුද ලෙස හැඳින්වූහ. මෙම ප්‍රදේශයේ කිලෝමීටර් දහස් ගණනක් පුරා විහිදෙන අතර එහි සුවිශේෂ භූගෝලීය සහ භූභෞතික ලක්ෂණ රැසක් පවතී. මෙම ප්‍රදේශයේ අති විශාල සුනාමි, හදිසි කාලගුණික වෙනස්කම් සහ විශාල චුම්බක ප්‍රවාහයන් පවතින බවද සඳහන් වෙයි. ජපාන් ජනකථාවල සඳහන් වන පරිදි මේ සමුද්‍රාත්ම සහ යක්ෂයින් වාසය කරන අතර ඔවුන් නාවිකයන් මුලා කරවමින් මුහුද රැඳ ගන්නා බව විශ්වාස කෙරේ. තවදුරටත් උමි බෝසුනම් යක්ෂයා සහ ජිම්බුකු නම් විපරිණි සමුද්‍ර සත්වයා පිළිබඳ ජනප්‍රවාදයන් මේ ප්‍රදේශයෙන් බිහිව ඇත. එමෙන්ම පුරාණ ජපානයේ කොජිකි වැනි ඓතිහාසික ග්‍රන්ථවල මෙම ඩ්‍රැගන් ත්‍රිකෝණය සමග සම්බන්ධ කතා රැසක් දක්නට ලැබේ. ඉවෝජිමා සහ මියාකේජිමා ප්‍රදේශවල පරම්පරා ගණනාවක් පුරා ඩීවර වෘත්තියේ යෙදෙන පවුල් නොයෙකුත් අවස්ථාවල කළු ජලය සහ ඉස්සෝ මුහුදු දුර බව වාර්තා කර ඇති අතර ඔවුන්ට අනු කිසිදු හේතුවකින් තොරව මුහුද හදිසියේ තද කළු පාට වීම සහ මසුන්, සුළඟ සහ රළ නොමැතිව මතුවීම සිදුවිය. වර්ෂ 1952 දී ජපාන් නාවික හමුදාව පර්යේෂණ යාත්‍රාවක් මෙම ප්‍රදේශයේ පරීක්ෂා කිරීමට යවූ අතර ඔවුන්ට අනු මෙහි අසාමාන්‍ය චුම්බක ක්ෂේත්‍ර මට්ටම් සහ සාමාන්‍ය මුහුදු පතුලෙන් නොමැති වායු බුබුළු මතුවීම වාර්තා කර ඇත. එමෙන්ම 1980 දශකයේදී ජපානය සහ ඇමරිකාව එක්ව කළ පරීක්ෂණයකදී මෙම ප්‍රදේශීය ජලයේ උෂ්ණත්වය හදිසියේ වෙනස් වන බව හඳුනා ගැනීමට සමත් ව ඇත. වර්ෂ 1989 දී ජපාන් රජය මේ ප්‍රදේශය නිල වශයෙන් භයානක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර නාවිකයන්ට මෙම ප්‍රදේශය මගහැරීමට උපදෙස් දුන්නේය. එය මෙම ප්‍රදේශයේ ඇති අද්භූත ස්වභාවය පිළිගැනීමක් ලෙස ලොව පුරා පැතිරිණි. උත්සාහය අත් නොහළ මොවුන් 2018 වර්ෂයේ පටන් ජපාන් ජාතික සාගර පර්යේෂණ මධ්‍යස්ථානය සහ ටෝකියෝ විශ්වවිද්‍යාලය විසින් මෙම ප්‍රදේශය පරීක්ෂා කිරීමට මෙහෙයුම් ආරම්භ කර ඇත. නමුත් නවීනතම තාක්ෂණය යොදාගත තවමත් මුහුදේ සියලු අභිරහස් විසඳීමට ඔවුන්ට නොහැකි වූයේ මෙහි සත්‍ය තවදුරටත් අඳුරු ගැඹුරු සාගරයේම ඉතිරි කරවමිනි. අද වන විට පවා අතිශය නවීන උපකරණ සහිත යාත්‍රා පවා මේ ප්‍රදේශයට ඇතුළු වීමේදී පූර්ව ආරක්ෂක පියවර ගන්නා බවද සඳහන් වෙයි. මේ සියල්ල අවසානයේ ඩ්‍රැගන් ත්‍රිකෝණය නොත් යක්ෂයාගේ සාගරය තවමත් විසඳා නොගත් අභිරහසක් ලෙස පැවතීමෙන් තව තවත් තහවුරු කරන්නේ සාගරයේ තවත් බොහෝ රහස් සොයා ගැනීමට ඉතිරිව ඇති බවයි. එහෙනම් ඔබ නොදැකපු නොඇසූ දේ වටා යන තවත් එක් චාරිකාවකින් හමු වෙමු. සුබ දවසක්.